හැමදෙනාටම යහපත් දවසක් උදා වේවා. ඇත්තටම ජීවිතය යහපත් වීමට බලපාන හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි තමන්ගේ මානසික නිරෝගීකම ඇති කර ගැනීම. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැම තැනකම පෙන්වා දෙන්නේ මනස සුවපත් කර ගැනීම. මේ මනස තුල තියෙන විවිධ සිතුවිලි ඇත්තටම ඒවා මේ හිතත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. ඒවට කියනවා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව මේ ආදී වශයෙන් මේවා පැහැදිලි කරලා තියෙනවා. ඒතකොට මේවා මේ උල් කියන ඒවා මේවා මේ මූලයන් නැති කරගන්න තමයි ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ධර්මයේ තුල පැහැදිලි කරන්නේ. ඒතකොට කියනවා මේ සද්ධාව මුල් කරගෙනත් ඒ අවබෝධය ඇති කරගන්න පුළුවන්. ඒකට කියනවා සද්ධා විමුක්ත කියලා. දැන් සද්ධාව කියලා කියන්නේ අපි ධර්ම අවබෝධයත් එක්ක පැහැදිලි. ඒ කියන්නේ ඒකට කියනවා මේ අමූලිකා සද්ධාවෙන් නෙවෙයි. ඒක හොඳ අවබෝධයකින් යුක්තව. දැන් අපි ධර්මයේ කියලා වැරදි විදිහට අල්ලගන්න කියන එක බුදුදහමේ කියන්නේ. දැන් ධර්මයේ සමහර අය ධර්මයේ කියලා අල්ලගන්න මේ తాවකාලික සැනසෙන දේවල්. తాවකාලිකව මිනිසුන්ට දැනෙන දේවල් කිව්වහම ඒක තමයි ධර්මයේ කියලා හිතනවා. ඇත්තටම ධර්මයේ කියලා කියන්නේ අර යාන්ත්‍රණයේ තේරුම් ගැනීම. එහෙම නැත්නම් මේ සිද්ධි වලට කතා කිරීම නෙවෙයි. දැන් අපි දන්නවා පටාචාරා තෙරණිය. එහෙම නැත්නම් අපි දන්නවා කිසා ගෞතමිය. දැන් කිසා ගෞතමියට සිද්ධිය තිබ්බනේ. ඒ කියන්නේ තමන්ගේ පුතා නැති වුණා. නමුත් නැති වෙලා ඒ පුතා තමන් ළඟම තියාගෙන හිටියා. හැබැයි දුක කියන එක නැති කරගන්න බැරුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ මොකද්ද මේකට හේතුව සහ ඒ යාන්ත්‍රණය පැහැදිලි කරා. ඒ කියන්නේ අපේ බැඳීම් වලට සාපේක්ෂව දුක ඇති වෙනවා කියන සංකල්පය ක්‍රමානුකූලව පැහැදිලි කරා. ඒ වගේම සිද්ධි මුල් කරගෙන ඇතිවන හේතු නිසා අපේ හිත තුල පීඩා වේදනාකාරී දේවල් එක්ක විඳ ඉන්නවට වඩා ධර්මයේ උගන්වන්නේ ඒ සිද්ධියක් ඇති වුණාට පස්සේ ඒ සිද්ධියට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණාව. ඒ නිසා අපි මේ කාරණාව තේරුම් ගන්න ඕනි. ධර්මයේ කියලා කියන්නේ හැම වෙලෙම යම්කිසි කෙනෙක්ගේ හිත නිවෙනවා නම්. ඒ කියන්නේ අපිට මේ ධර්මයේ කියන්නේ මේ බණ අහන එකම නෙවෙයි. සමහර කෙනෙකුට මේ පරිසරය දිහා දැකලා, ඒ වගේම සමහර කෙනෙක් කරපු හොඳ දේවල් දැකලා. ඒතකොට තමන්ගේ මේ මනස තුල යහපත් සිතුවිලි දියුණු කර ගැනීම. මෙන්න මේ හැම දෙයක් තුලින්ම වෙන්නේ මොකද්ද? තමන්ගේ ඒ ධර්මය කියලා කියන්නේ හොඳ දේවල් මේ සබහාදහමනේ. එතකොට ඒ විදිහට හිතනවා කියලා කියන්නේ භාවනාව. ඒක මේ වචන වශයෙන් දැනගන්න ඕනේ නැහැ. ඒ නිසා දීර්ඝ කාලින වැඩපිළිවෙලකට මේ සද්ධා විමුක්ත අවබෝධය ඇති කර ගන්නවා. ඒ සද්ධා විමුක්තත් එක්ක එයාට ඇති වෙනවා පඤ්ඤා විමුක්ත. අන්න එතකොට තමයි එයාට හරය දැනෙන්නේ. හරය යථාර්ථය ඇති. ඇත්තටම හිත කලබලයි නම් අපිට කිසිම දෙයක් පේන්නේ නැහැ. කලබල හිතක තමයි හැම දුර්ගුණයක්ම ඇති වෙන්නේ. හැබැයි ඕනම වෙලාවක ඕනම ප්‍රශ්නයක දුණා තමන්ට නිවිලා ඉන්න පුළුවන්. ඒ කලබල දෙයට අවධානය දෙන්න නැතුව තමන්ගේ හිත නිවාගෙන ඉන්න පුළුවන් නම් අන්න එතකොට ඇත්තටම තමන්ගේ හිතේ අර සසරින් ගෙනාපු පෙර භවයන් වල ගෙනාපු හොඳ කුසලයන් විභවයට පත් වෙනවා. එහෙම නැත්නම් ඒවා බලාත්මක වෙනවා. අන්න එතකොට තමයි අපිට යථාර්ථය පේන්නේ. මේ නිසා මේ යථාර්ථය කියන්නේ නිවෙනකොට ඇති වෙන දෙයක්. ඒ නිසා තමයි කියන්නේ සමාධි පරිභාවිතා පඤ්ඤා කියන්නේ. දැන් බලන්න නිවෙන්නකොටනේ සතුට වැඩි වෙන්නේ. කොච්චර මොන දේ තිබුණත් අපිට තෘප්තියක් නැත්තම් අපේ හිත තුළ සැනසීමක් නැත්තම් අපිට ඇත්තටම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඒ යථාර්ථවාදී මානසික සුවය ඇති කරගන්න. ඒ නිසා පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ නිවීම තුළ. ඒ නිවීම ඕන මොහොතක ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගෙදරද ඉන්නේ වෙන තැනකද එහෙම කියලා නැහැ. ඒ පරිවර්තනය තමන් අඳින ඇඳුම් තමන් ඉන්න ස්වභාවය නෙවෙයි වැදගත් වන්නේ. තමන් මොන මට්ටමේ හිටියත් මානසික පරිවර්තනය ඇති වෙන ඒ වකණ්ඩ වැඩපිළිවෙලට සම්බන්ධයි. එතකොට තමන්ට මොන දේ තුලින් හරි අවබෝධය ඇති වෙනවා. තව තියෙනවා දිට්ඨප්පත්ත ස්වභාවය අවබෝධය කියලා. දිට්ඨප්පත්ත අවබෝධය කියලා කියන්නේ හැම වෙලේම අපි ජීවත් වෙනකොට කබලින්කාර ආහාර, මනෝ සංචේතන ආහාර, පස්ස ආහාර, විඥාන ආහාර කියලා මේ ශරීරයට අපි ආහාර ගන්නවා වගේම ඊට වඩා වැදගත් වෙනවා මනසට ගන්න ආහාර. ඒ මනසට ගන්න ආහාර හැම වෙලේම කෙලෙස් සහගත නැති අරමුණු ගන්න පුළුවන් නම් හැම වෙලේම හිත නිවන අරමුණු ගන්න පුළුවන් නම් අන්න ඒ කුසල් සිතුවිලි ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඒ ගුණාත්මක ස්වභාවය කියන එකට තමයි දිට්ඨප්පත්ත ස්වභාවය කියන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ කරුණු මොන මට්ටමින් පටන් ගත්තා මොන තැනකින් පටන් ගත්තා ඔබ නිවන කෙනෙක් බවට පත් වෙන්න මේ මොහොතේම අදිෂ්ඨාන කරගමු. ඒ සඳහා හැම දිනාටම මේ දහම් සිතුවිල්ල ඒකාන්ත වශයෙන්ම පාරමිතාවක් බවට පත් වේවා. ජීවිත අවබෝධයේ ධර්ම අවබෝධයේ පිණසම හේතු වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.